කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ පොඩ්ඩෝ චක්කර වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් පන්ති කාමරවලට ගියාම දරුවෝ අතර තියෙන ලොකුම ප්‍රශ්නයක් නෙමේ චක්කර ප්‍රශ්නේ. ඉතින් සමහර දරුවෝ ගත්තොත් ඉතාමත් හොඳින් චක්කර පාඩම්, සමහර දරුවෝ ගත්තොත් චක්කර වලට බයයි, සමහර පාඩම් කරන්නේ නැහැ. ඉතින් අපි කොහොමද දරුවෙක්ට මේ චක්කරේ එයාගේ මනසට ලොකු බරක් නොවි කරන්නේ කොහොමද කියලා අපි අද සාකච්ඡා කරමු. ඉතින් මම කැමතියි මුලින්ම කියන්න පළවෙනිම දේ තමයි අපි මේ චක්කරේ කියන දේ දරුවගේ ඔළුවට එකවරම දාන්න එපා. මේක චක්කරේ කියන දේ දාන්නේ නැතුව අපිට ලේසිම ක්‍රම ටිකක් තියෙනවා දරුවොත් එක්ක චක්කරේ හුරු කරගන්න. ඉතින් අපි ගත්තොත් පුංචි පන්තියක ඉඳලා අපි ගණන් කිරීම හුරු කරගෙන යනකොට ඊළඟට අපිට හම්බ වෙනවා රටා, ගණන් රටා. ඉතින් මේ ගණන් රටාව තමයි අපි මේ චක්කර වැඩ දරුවන්ට යොදාගන්නේ. ඉතින් මුලින්ම මම කියන්න කැමති දරුවෝන්ගේ හිතේ කිසිම වෙලාවක චක්කරයට බය ඇති කරන්න එපා. කිසිම දවසක කිසිම වෙලාවක චක්කරේ පාඩම් කරනකොට දරුවන්ට ශාරීරික මානසික දඬුවම් දෙන්න එපා. ජීවිතේ කවදාවත් එවැනි දරුවන්ට චක්කරේ පුහුණු වෙන්නේ නැහැ. කොච්චර පාඩම් කරත් මතක හිටින්නෙත් නැහැ. ඉතින් ඒ නිසා දරුවෝ චක්කරේට වෛර නොකරන විදිහට, චක්කරේ පා නොවන විදිහට අපි චක්කර වැඩෝ පුංචි වයසේ ඉඳන්ම හදමු. ඉතින් අපි ගත්තොත් මෙතන ලොකුම මඟ පෙන්වීම වෙන්නේ ප්‍රාථමික අධ්‍යාපනය තුළනේ. ඒ නිසා අපි ගත්තොත් 1-2 ඉන්න දරුවෙක්ට අපි රටාවක් විදිහට 2 ගණන් කිරීමක් සිදු කරනවා. ඉතින් අපි එතනින් එහාට ගමු. විශේෂයෙන්ම බලපාන්නේ 3, 4, 5 පන්ති වලට. ඉතින් අපේ දරුවෝ එහෙම ලොකු වෙලා 3 වසරේ පන්තියට එනකොට දරුවන්ට 3ේදී හම්බ වෙනවා 2, 5, 10 කියන චක්කර ටික. ඊළඟට දරුවෝ 4 වසරට යද්දී එයාට හම්බ වෙනවා 4, 6, 7 කියන චක්කර ටික. ඊළඟට 5 වසරට යනකොට දරුවෝ අනිත් චක්කර ටික පාඩම් වෙලා තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ චක්කර පාඩම් කිරීම දරුවගේ ඔළුවට චක්කරේ පාඩම් කරනවා චක්කරේ කියලා දාන්න එපා. අපි ඒක පුංචි ගේම් එකකට දාමු. එහෙම නැත්නම් රටාවකට දාමු. ඉතින් ඇත්තටම පන්ති කාමරවල තුල දරුවන්ට විශේෂයෙන්ම අපේ 5 වසර ශිෂ්‍යත්ව ඉලක්ක කරගත්තොත් ඒ ශිෂ්‍යත්ව විභාගයට බොහෝ දරුවන්ගේ ගණිත ගැටලු විසඳීමේ හැකියාව දුර්වල වෙන්නේ මෙන්න මේ චක්කර බැරි ප්‍රශ්නය නිසා. එතනින් එහාටත් මේක බලපානවා. මොකද පුංචි වයසෙන් දරුවෙක්ට දෙයක් එපා වුණොත් ඒක ජීවිත කාලෙම එපා වුණ ගොඩට තමයි දරුවා දාගන්නේ. ඒ නිසා 6 වසරෙන් එහාට අපි O level ගත්තොත් ඒ O level විෂය ගණිත විෂයට තමන්ගේ ප්‍රතිඵලය අසාර්ථක වීමට බලපාන්නේ මෙන්න මේ චක්කර ප්‍රශ්නෙම. මොකද පුංචි කාලේදී ගුටි බැට දීලා පීඩන දීලා බලහත්කාරකමින් චක්කරේ පාඩම් කරන්න ගියොත් ජීවිත කාලෙම ගණිත ගැටලු ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒ නිසා දරුවෙක්ට පුංචි වයසෙන්ම එවැනි මානසික පීඩන වලට ශාරීරික දඬුවම් වලට ලක් නොකර මේ චක්කර ඉතාමත් පහසුවෙන් පාඩම් කරන්න පුළුවන්. ඒ කොහොමද? අපි ගමු 3 වසරේ දරුවෙක් 3 වසරේ පන්ති කාමරේ ඉන්නකොට අනිවාර්යයෙන්ම 2 රටාව 3 රටාව ඊළඟට 5 රටාව විදිහට අපි අරගත්තොත් මෙතනදී 3 වසරේ දරුවෙක් ගන්නේ 2, 5, 10 කියන චක්කර ටික. එතකොට අපිට අපි පන්තිය පුහුණු වෙමුකෝ. 3 වසරේ දරුවෙක්ට තමයි ඉක්මනින්ම 2, 5, 10 කියන චක්කර ටික පාඩම් වෙන්න ඕනේ. ඉතින් මේක කරනකොට හැමෝම මේ දරුවෝන්ව චක්කර පාඩම් කිරීමක් ලෙස ඉස්සෙල්ලාම හඳුන්වලා දෙන්න එපා. ඒක අපි හිතමු අද දවසේ අපි දරුවොත් එක්ක ප්‍රැක්ටිස් කරන්නේ 2 චක්කරේ කියලා. මම මේ චක්කරේ කියන වචනේ පැහැදිලි කරන්න භාවිතා කරාට දරුවොත් එක්ක චක්කරේ කියන එක එකවර ඔලුවට දාන්න එපා. එතකොට අද දවසේ අපි 2 රටාව අප්පොඩි ගහමින් පුරුදු වෙමු කිව්වොත් දරුවෝ හරි කැමතියි ඒ වගේ ක්‍රියාකාරකම් වලට. අපි 2, 4, 6, 8, 10 කියලා ඒ රටාවල් අපිට අවශ්‍ය වෙන්නේ හැම චක්කරේම 12 වරක් වෙනකන්නේ.
එතකොට ඒ තැනට දරුවොන් රටාව ඉස්සෙල්ලා ප්‍රැක්ටිස් කරනවා. එතකොට අද දවසේ අපි හිතමු අපි දෙකේ රටාව දරුවත් එක්ක ප්‍රැක්ටිස් කරනවා අප්පුඩි ගගහ නටනටා ඒ වගේ විනෝදාත්මකව දෙකේ රටාව පුහුණුවක් කරන්න ඕන. ඊට පස්සේ අපිට තවත් දවසක දෙකේ රටාව අරගෙන යන්න පුළුවන් පුංචි ක්‍රීඩාවකට. ඒ ක්‍රීඩාවල් විදිහට ගත්තොත් අපි ටෙනිස් බෝලේ පාවිච්චි කරලා අපි පුංචි කාලේ හරිම ආසයිනේ ටෙනිස් බෝලේ බම්ප් කරන්න කියන්නේ ඒක පල්ලෙහාට පොළවට ගහනකොට ඒක ආපහු බම්ප් වෙලා අපේ අත සීමාවට ආවම අපි ඒක බම්ප් කර කර මේ විනෝද වෙනවනේ. අන්න ඔතනට ඒ රටාව දාන්න. එතකොට දරුවෝ ඒ බෝලේ ටෙනිස් බෝල් එක බම්ප් කරන ගමන් 2 4 6 8 10 කියලා ඒ දරුවන්ගේ ඊට කලින් දවසේ ප්‍රැක්ටිස් කරපු ඒ රටාව ඒ බෝලේ බම්ප් කරන එකට දාගන්න. ඔහොම බම්ප් කර කර සෙල්ලම් කර කර ඉන්නකොට ඒකට අපි තව වැඩිහිටියෙක් ගේම් එකක් කියන්නේ මේ තරඟයක් විදිහට කරන්න පුළුවන්. එයාට හොඳටම ප්‍රැක්ටිස් වුණාට පස්සේ එයාගේ වේගය හදන්න පුළුවන්. එකවරම මෙන්න මේ රටාවේ වුණත් එකවරම වේගය හදන්න යන්න එපා. මුලින්ම එයාගේ මොළයට ඒක යන විදිහට සරලව හිමීට ගමන් කරන්න. 2 4 6 8 10 12 14 ඒ විදිහට 24ට වෙනකම් 24ට වෙනකම් ඒ රටාව දරුවත් එක්ක අරගෙන යන්න. ඊට පස්සේ ඒක එයාගේ මොළයට අරගෙන ප්‍රැක්ටිස් වෙනකොට අපිට ඒකේ වේගය වැඩි කරන්න පුළුවන්. එතන වේගය අඩු කරන එකටත් අපිට ටෙනිස් බෝලේ හිමීට බම්ප් කරන එක කරන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ වේගය ඔටෝ හදන්නත් මේ ටෙනිස් බෝල් එක බම්ප් කරන එක යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගහන වේගය වැඩි වෙනකොට ටෙනිස් බෝලේ බම්ප් වෙන වේගය වැඩි වෙනවනේ. එතකොට අපි මේ බම්ප් එකට තමයි 2 4 6 රටාව ගොඩනගා ගන්න. ඉතින් එහෙම දරුවෝ හරි ආසයිනේ එලිමහනලා. ඉතින් මේ පාඩම් කරනව නෙමෙයි. එතකොට අපි මේ රටාවක් 2 4 අය ওই විදිහට රටාවක් යන්නේ. ඔන්න දැන් දරුවා දෙකේ රටාව හොඳට ඔලුවට අල්ල ගන්නවා. ආසාවෙනුත් කරනවා. ඊට පස්සේ අපිට මේ ගේම් එක වෙනස් කරන්න පුළුවන්. අපි ගමුකෝ ගෙදරදි කරනවා නම් ඩස්බින් එකක් බෝලයක් අපිට අරගෙන කූඩයක් එහෙම නැත්නම් කාඩ්බෝඩ් පෙට්ටියක් අපිට අරගෙන ඒක පොඩි සීමාවකට ඈතින් තියලා අපිට බෝල් එකක් අරගෙන අර පෙට්ටියට 2 ඊට පස්සේ ආපහු ඒ කියන්නේ චූටි බෝල කීපයක් බෝල 10යිනේ අපිට ඕනි වෙන්නේ. එතකොට බෝල 10 ඊට පස්සේ බෝල 12 ඊට පස්සේ බෝල 12ක් අපි ගමුකෝ. එතකොට අපි ඒ පළවෙනි බෝලේ පෙට්ටියට ඉලක්ක කරලා එම් කරලා දානවා 2 ඊට පස්සේ 4 6 8 ඔය විදිහට රටාව කියා අර ගේම් එක කරන්න දරුවා යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට අපි අර නෙට් බෝල් කරන විදිහට එහෙම බාස්කට් එකකට දාන්න ඒ වගේ විවිධ ගේම්ස් මේකට යොදා ගන්න පුළුවන්. ඉතින් පන්ති කාමරවල චක්කර මට්ටමින් දුර්වල වෙන දරුවොත් එක්ක මේ දේවල් අත්හදා බලලා හොඳ සාර්ථක ප්‍රතිඵල ලැබුණ ගේම්ස් ටිකක් තමයි මම මේ යෝජනා කරන්නේ. ඒකට තව අපිට දරුවාගේ ඒ තුලින් සංවර්ධනයත් එක්ක දරුවා ඒ රටාව හොඳට අල්ලගත්තට පස්සේ එයාට ඉබේම චක්කරේ පුළුවන් වෙනවා. අවසානයේ රටාව හොඳටම ප්‍රැක්ටිස් වුණාට පස්සේ අපේ ඇඟිලි වල සංඥාවත් එක්ක දරුවගේ මොළයට ඒ චක්කර යන රටාව යොමු කරන්න පුළුවන්. ඇඟිලි එකක් නමනවා එක්වරක් 2 2යි. ඇඟිලි දෙකක් නැමුවා දෙවරක් 2 4යි. ඇඟිලි 3ක් නැමුවා තුන්වරක් 2 6යි. ඒ කියන්නේ මම මේ කියන විදිහට ඇඟිලි නැමුවා කියන එක දරුවන්ට කියන්න ඕනේ නැහැ. ඒගොල්ලන් ඇඟිල්ල නමන ගමන් එක්වරක් 1 2යි දෙවරක් 2 4යි තුන්වරක් 2 6යි හතරවරක් 2 8යි පස්වරක් 2 10යි හයවරක් 2 12යි ඒ විදිහට යන්න පුළුවන්. ඉබේ ඒක නිකන් අපි මෙහෙම ඇඟිලි නමනවා ඒ දේ කරනකොට අපේ ස්නායු පද්ධතිය ඒටත් ඒ ක්‍රියාකාරකම වෙන ගමන් ඔටෝ මොලේ අපේ දරුවගේ මතකයට සහ මොලේ ග්‍රහණය කරගන්නවා ඒ යන රටාව. ඊට පස්සේ අපිට පුළුවන් දරුවට චක්කරයක් විදියට එක්වරක් 2 2යි ඒක එයා දන්නේම නැතුව චක්කරේ පාඩම් කරනවා. ඉතින් මම මේ 2 සඳහා යොදාගත්ත ඒ ක්‍රියාකාරකම් යන පිළිවෙල අලුත් අත්හදා බැලීම් වලින් වැඩිහිටියොන්ට දෙමාපියන්ට මේ කියන්නේ ගුරුවරුන්ට ඕන කෙනෙක්ට මේක දරුවොත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.
එතකොට අපි ඊට පස්සේ අවසාන ක්‍රියාවක් විදිහට ඩොමිනෝ කාඩ්ස් නිර්මාණය කරගෙන දරුවෝ සෙල්ලම් කරන්නනේ ආස මේ වයස ගොඩාක් සෙල්ලම් කරන්න ආසයි. ඉතින් ඒ නිසා අපි ඒක අධ්‍යාපනයේත් එක්ක ඒ සෙල්ලම යොදාගෙන දරුවන්ට මේ චක්‍රය පුහුණු කිරීම සාර්ථකව කරගන්න පුළුවන්. දරුවන්ගේ චක්‍රයට තියෙන බය, එතකොට චක්‍රයේ මතක නැතිකම, චක්‍රයේ පාවීම, ඒ ඔක්කොම දරුවන්ගෙන් තුරන් වුණාම ඉබේම දරුවට ගණිත හැකියාව ඇති වෙනවා. එතකොට එයා ශිෂ්‍යත්වය ගත්තොත් ඒකේ ෆස්ට් පේපර් එකේ ලකුණු මට්ටම අපිට මේ ඇති කරන්න ගොඩාක් පහසුයි. ඒ වගේම 6න් එහා ගණිත විෂයේ දුර්වල දරුවෙක් වෙන්නේ නැහැ. O level result එක අසාර්ථක result එකක් වෙන්නේ නැහැ. අර පුංචි කාලේ චක්‍රවලට බය වුණ දරුවෝ සහ චක්‍රේ පාමක වෙන විදිහට ප්‍රැක්ටිස් කරවපු දරුවෝ තමයි අවසානයේ O level result එක අසමත් ගණන් අසමත් දරුවෝ ගොඩට වැටෙන්නේ. එතකොට මේ අපි ගේම් එකක් විදිහට අපි හැමෝම පන්ති කාම දැන් ඉස්කෝලේදී මේක ප්‍රැක්ටිස් කරනවා නම් අපිට ලේසි යාට තවත් පාර්ට්නර් කෙනෙක් දීලා පාර්ට්නර් හරහා ඒ දෙයට යොමු වෙන්න පුළුවන්. එතකොට දෙන්න බෝල් එක පාස් කරන ගමන් මම 2 කියනවා මගේ පාර්ට්නර් 4 කියනවා ওই විදිහට ඒක මාරු වෙවි යන්නත් පුළුවන්. එතකොට ඕනි තැනකින් චක්‍රය ඇහුවම කියන්න පුළුවන් තැනට දරුවා ඉබේ ප්‍රැක්ටිස් වෙනවා. එතකොට 3 වසරේ දරුවෙක්ට මං කිව්වේ 2 5 10 කියන ඒ රටාව ඔය විදිහට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ දෙමාපියන් පුළුවන් දරුවට තමන්ගේ ගෙදර පාඩම් කරන මේසේ අසල ඒ රටාව එයාට නිතරම ඇහැට පේන්න යොමු වෙන්න ගහලා තියන්නත් පුළුවන්. එතකොට ඒක රටාව. ඊට පස්සේ අපි 3 වසර අවසාන වෙනකොට අනිවාර්යයෙන්ම දරුවෙක් 2 5 10 කියන චක්‍ර ටික ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඉතින් මුලින්ම මම මේ කියපු පියවර අනුව ඒක දරුවොත් එක්ක කරන්න. ඊට පස්සේ ඩොමිනෝ කාඩ්ස් ඒකත් දරුවෝ හරිය ආස මේ ගේම් එකක්. එතකොට මේ ඩොමිනෝ කාඩ් එක හදනකොට පොඩි කාඩ් හදාගෙන ඒක එක පැත්තක් අපි පොඩි තීරුවක් ගත්තොත් අපි සෙන්ටිමීටර් 5ට වගේ කාඩ් මේ තීරු කපාගෙන එහෙම ඊට පස්සේ එක පැත්තක් ඒකේ වැඩි කරලා එක පැත්තක් අඩු කරන විදිහට කොටු දෙක ගහ ගන්නවා. එතකොට අර කොටුව අඩු පැත්තේ අපි උත්තරේ සඳහන් කරනවා. දිග අනිත් කොටුව වැඩි පැත්තේ අපි අහන චක්‍රයේ සඳහන් කරනවා. එතකොට අර දිග වැඩි කොටුවේ තියෙන චක්‍රේ අපි හිතමුකෝ ඒකේ තියෙන්නේ 3 වරක් 2 කියලා. එතකොට දරුවා ඒකේ 6 කියන උත්තරේ තියෙන ඩොමිනෝ කාඩ් එක තමයි හොයන්නේ. එතකොට ඒක එතනට ජොයින් කරාම එයාගේ තියෙනවා තව ප්‍රශ්නයක්. එතකොට එයා අහනවා 5 වරක් 2. එතකොට 5 වරක් 2 10යි කියන උත්තරේ දරුවා අර කාඩ් උත්තර වලින් හොයනවා. එතකොට ඒ කාඩ් හදාගෙන ඒ පුංචිම කොටුවට උත්තර ටිකත් අනිත් කොටුවට ප්‍රශ්න ටිකත් යොමු වෙන විදිහට මේ යොමු වෙන විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට 2 ඊට පස්සේ 5 10 කියන දේවල් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. එතකොට දරුවා පීඩනයකට ලක් නොවන විදිහට ඒ දේ කරාට පස්සේ ඊළඟට අපිට 4 වසරේ දරුවෙක්ට මේ යොදා ගන්න පුළුවන්. 4 වසරට යනකොට එයා 4 6 7 කියන චක්‍ර ප්‍රැක්ටිස් වෙනවා. ඒකත් ඔය මම 2 රටාව උදාහරණයක් විදිහට අරගෙන කරපු ක්‍රියාකාරකමෙන්ම දරුවට ප්‍රැක්ටිස් කරවන්න. ඊට පස්සේ අපි දැන් 4 වසරේ අවසාන වෙනකොට දරුවට දෙවරක් පුළුවන් 3 වරක් දැන් 4 වසරෙන් ප්‍රැක්ටිස් කරනවානේ. එතකොට 3 වරක් පුළුවන් 4 වරක් 5 වරක් 6 වරක් 7 වරක් වෙනකම් පුළුවන් වෙලා යනකොට දරුවට 5ට ඉතුරු වෙන්නේ 9 මේ ඊට පස්සේ 10ත් පුළුවන් 11ත් පුළුවන් මේ 7 වැටෙනවා 5 වසරට. එතකොට ඒ චක්‍ර ටික ඔටෝ දරුවට ප්‍රැක්ටිස් වෙලා ඉවරයි. එතකොට දැන් අපි අනිවාර්යයෙන්ම මේ අපි මුල ප්‍රැක්ටිස් කරන චක්‍රවල අපිට 10 හම්බ වෙනවා 11 හම්බ වෙනවා 12 හම්බ වෙනවා. එතකොට 9 වරක් වගේ යනකොට දරුවට ඉබේම 10 කොහොමත් 3 වසරේදී පුළුවන් වෙනවා. එතකොට 11 වරක් දරුවට මේ මොළයට ග්‍රහණය කරගන්න ලේසි. ඊට පස්සේ ඉබේම දන්නේම නැතුව අර චක්‍ර ටික ප්‍රැක්ටිස් වෙලා යනකොට 12 වරක් චක්‍රේ දරුවගේ ඔටෝම ඒක හැදිලා තියෙනවා. ඉතින් මම අර මේ අද සඳහන් කරන මේ ක්‍රියාකාරකම් ඔස්සේ තව අලුත් අත්දැකීම් යොදාගෙන ඒ දේවල් වලට මම මේ උදාහරණ කීපයක් විතරයි කිව්වේ. එතකොට තමන්ගේ දරුවත් එක්ක ගත කරන කාලයත් එක්ක ඒ චක්‍ර වලට යොමු කරන්න මම කියන විදිහට අර
මේ චක්‍ර කියන වචනේ නෙවෙයි රටාවත් එක්ක යන්න. ඊට පස්සේ කොහොම හරි දරුවා ප්‍රැක්ටිස් කරන රටාව එයාට නිතරම තමන්ගේ පාඩම් මේසය ළඟ ඒ රටාව ප්‍රැක්ටිස් වෙනකම් තියන්න. එතකොට නිතරම ඇහැට දකින්න. ඊට පස්සේ දැන් 2 ප්‍රැක්ටිස් කරා නම් ඊළඟට අපි 3 වසරේ දරුවෙක් නම් 5නේ ඊළඟට ප්‍රැක්ටිස් වෙන්නේ. 5 ඊළඟට 10. ඒ විදිහට රටාව යාට පේන්න තියන්න. ඊළඟට 4 වසරට යනකොට 4 වසරේ චක්‍ර ටික ඒ රටාව පේන්න තියන්න. ඊට පස්සේ 5 වසරට යනකොට ඒ විදිහට. එතකොට ඊට පස්සේ දරුවා අර ගැටලු හදන්න බය වෙන්නෙත් නැහැ. චක්‍රවලට බය වෙන්නෙත් නැහැ. ගණිත විෂය ෆේල් වෙන්නෙත් නැහැ. ඉතින් මේ මම සඳහන් කරපු අදහස් අරගෙන ඒවා වැඩි මේ දුර තවත් සංවර්ධනය කරමින් දරුවොත් එක්ක අත්හදා බලලා දරුවට සාර්ථක ගමනකට යන්න අත්වැල සපයන්න කියලා මම ඉල්ලනවා. මොකද ලොකු පීඩනයකින් තොරව ලොකු කම්පනයක් ඇති නොකර දරුවා ආසාවෙන් මේ ක්‍රියාකාරකම් එහෙම නැත්නම් ගේම්ස් ඔස්සේ චක්‍ර වැඩෝ නිර්මාණය කරගන්න.